මේ අප පවත්වනා වූ වැඩසටහනේ ප්‍රධානතම අංගයක් විදිහට ඔබව රැගෙන ආවයි අප මේ සොරවන්නේ. ඉතින් ආදරණීය සමභාවනීය අපතලතුරු සියලුම මවවරුනි පියවරුනි මේ වර්ෂ 2024 තුළ ගිරාතුරු කොටේ මධ්‍ය මහා විද්‍යාලයේ ඉතිහාසයේ තුළ රාමකරුවෙන් ලියවූ නම් ආදරණීය දරුවනයන් ආගේ කිරීමේ අවස්ථාවේ පළමු අදියර වෙත ඔබව රැගෙන යාමයි අප මේ සොරවන්නේ. මුලින්ම මගවරුන්ට ආරාධනා කරනවා පැමිණෙන වේදිකාවස්තකයේ අපි ආදරණීය දරුවනයන් ආගේ කරේ ඔවුන්ට කුසලාන කිරීම සඳහා මගවරුන්ට ආරාධනා කරනවා. මුලින්ම මධ්‍යංගය ගුරු මධ්‍යස්ථානයේ කල්පනාකරනවල ඉරි ගුණපාල දිටුමනේ ඔබතුමාට ආරාධනා කරනවා ගෞරවයෙන් පැමිණෙන වේදිකාවස්තකයේ එතකොට වේදිකාවස්තකයේ රැගෙන මගවරුන්ට ආරාධනා කරනවා විද්‍යාලයේ ගෞරව පිළිබඳව යාකරණීය දියණිය 2024 වර්ෂය තුල වපලාතේ වයස අවුරුදු 12න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබූ ක්‍රීඩිකාවක්. ඔබගේ අත්පොළසන් ආදී නැවතත් ලබා දෙන්න. එවැගේම ඇය සමස්ත ලංකාවම දිනාගැනීමෙන් වගේම පළාත් වාර්තාවත් සමගින් තමයි ඇයගේ ක්‍රීඩා දිවියේ මූලාරම්භයේ මේ දක්ෂතම ක්‍රීඩිකාව මෙසේ ගිරාතුරුකොට්ටේ මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් ඔසවා තබන ලද්දේ. මේලකට අපගේ සම්මානයට පාත්‍ර වන්නේ ආර්.එම්. නිම්නාදී නිම්සාදිනියයි. ආදරණීය නිම්නාදී නිම්සාදිනිය 2024 වර්ෂය තුල කරාටේ කුම්ටේ කරාටේ ආශය තුලින් මේ කුවපලාතේ ප්‍රථම ස්ථානය දිනාගත් ආදරණීය දියණියක්. ඒ වගේම ඇයට සමස්ත ලංකාව වාර්ත හිමි කරගන්නා ලද ආදරණීය දක්ෂතම ක්‍රීඩිකාවක්. ඊළඟ සම්මානයට පාත්‍ර වන්නේ ඩී.එම්. සිතුම් මිහිරංග පුතණුවන්. සිතුම් මිහිරංග ආදරණීය පුතණුවන් ගිරාතුරුකොට්ටේ මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා අංශය තුලින් මේ සමස්ත දිවයින තුල ඔසවා තිබූ ගෞරවනීය ක්‍රීඩා තරුවක්. ඔහු 2024 වර්ෂය තුල පළාත් පිහිනුම් සූරතාවේදී නිදහස් ආර පිහිනුම් විසාවේ දෙවන ස්ථානයත් ඒ වගේම තවත් පිහිනුම් විසාවකින් තුන්වන ස්ථානය දිනා ගනිමින් මේ ගිරාතුරුකොට්ටේ මධ්‍ය මහා විද්‍යාලය නාමය ඉහළට ඔසවා තිබූ ගෞරවනීය ක්‍රීඩා තරුවක්. පාසල සමස්ත ලංකාවේ විවිධාංශයන්ගෙන් ඔසවා තිබූ තවත් දක්ෂයෙක් ගැනීමටයි අපගේ මේ සූදානම. සංගීතාංශයෙන් අපේ පාසල ඉහළින් ඔසවා තිබූ පී.ජේ. අනුහාස නිර්වාන් ඔබටයි මේ ආරාධනය. අනුහාස නිර්වාන් 2024 වර්ෂය තුල ගිරාතුරුකොට්ටේ මධ්‍ය මහා විද්‍යාලයේ නිහි වූ දක්ෂතම ගීත ගායනා තරුවෙකුයි. ඔහු පළාත් සංගීතාංශය තුල ඒකල ගායනාංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගැනීමෙන් වගේම සමස්ත ලංකා මට්ටමින් පස්වන ස්ථානය දිනාගැනීමෙන් මේ ගිරාතුරුකොට්ටේ මධ්‍ය මහා විද්‍යාලයේ දිවයින තුල ඉහළින්ම ඔසවා තිබූ ගෞරවනීය තරුවා. මෙලද ආරාධනය සිංහල භාෂා තරගාංශයෙන් සමස්ත ලංකා සහභාගීත්වය ලබා කුසලතා සම්මාන දිනාගත් අපගේ දක්ෂ සිසු දරුවන් කීප දෙනෙකුටයි. මුලින්ම පද්‍ය නිර්මාණ අංශයෙන් පළාත් දෙවන ස්ථානයත් සමස්ත ලංකා කුසලතා සම්මානත් දිනාගත් ඩබ්ලිව්.එම්. කාසුනි අමන්දා දිනෙනි ඔබටයි මේ ආරාධනය. පද්‍ය නිර්මාණ අංශයේ වවාතේ ප්‍රථම ස්ථානය දිනාගෙන ගිරාතුරුකොට්ටේ මධ්‍ය මහා විද්‍යාලයේ නාමය ඉහළට ඔසවා තිබූ ගෞරවනීය තරුවා.
සම්මාන පිරිනැමීමේ දෙවැනි අදියර වෙත. සම්මාන පිරිනැමීම සඳහා ගෞරවණීය ආරාධනා කරනවා හදතාව මහාවිද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් වන එන්.ජී. සුමතිපාල ගරුත්වතුමන්ට එතුමන්ව වේදිකාවට කැඳවා ගැනීම සඳහා ගෞරවණීය ආරාධනා කරනවා ගිරාඳුකෝට්ටේ මහාවිද්‍යාලයේ ගරු නියෝජ්‍ය විදුහල්පතිතුමිය වන ඒ.ඩබ්ලිව්.එල්.ටී.කේ ආබේකෝන් මහත්මිය වෙත. එතුමාගේ මුල්ම සම්මානයට පාත්‍ර වන්නේ ටී.එම්. නෙග්නී ප්‍රියදර්ශනී ශිෂ්‍යාවයි. ඇය ඉංග්‍රීසි භාෂා තරග අංශයෙන් පළාත් අංශයේ ප්‍රථම ස්ථානයේ දිනාගත් දක්ෂතම ශිෂ්‍යාවයි. මීළඟට සිංහල භාෂා තරගාංශයෙන් සමස්ත ලංකා කුසලතා සම්මාන තරගාංශ දෙකක් නියෝජනය කරමින් අප පාසලට දිනා දුන් ඩී.ඩී.එල්. නෙහන්සා මෙහිදී දිනියනි ඔබටයි මේ ආරාධනය. ඇය ගද්‍ය රචනා හා භාෂා භාවිතයන තරගාංශ දෙකෙන් පළාත් අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් පාසල උවෙන් පෙරට යාමේ ගමනේ ඉහළින් නොසවා තැබූ අතරම සමස්ත ලංකා තරගාංශයේ කුසලතා සම්මාන මෙම තරගාංශ දෙක සඳහාම දිනා ගැනීම අභිමානයට කරුණක්. වගේම තමයි ටී.එම්. නෙග්නී ප්‍රියදර්ශනී ශිෂ්‍යාව සහ ඩී.ඩී.එල්. නිහන්සා මෙහිදී ශිෂ්‍යාව දෙව විද්‍යාලයේ 2024 වර්ෂය තුල විෂයන් ගණනාවක විෂය ප්‍රවීණතාවයේද දිනාගත් ආදරණීය ශිෂ්‍යාවක්. මීළඟට සම්මානයට පාත්‍ර වන්නේ එන්.එම්.ටී.ජී. දෙව්මී දෙව්සරා දියණියයි. ඇය කොපිරයිටිං අංශයෙන් ප්‍රථම ස්ථානය දිනා ගන්නා අතරම ඌවපළ නර්තන අංශයේ නර්තන තරගාවලිය තුල තුන්වන ස්ථානය දිනා ගැනීමට ඇය සමත් වෙනවා. ඒ වගේම තමයි අය 2024 වර්ෂය තුල අටස්වැටියේ විෂයන් ගණනාවකම විෂය ප්‍රවීණතාවයේද දිනා ගැනීමට සමත්කම් දැක්වුවා. මීළඟ සම්මානයට පාත්‍ර වන්නේ එච්.එම්. ශාදිනී උනෝත්‍යා දියණිය. ඇය පළාත් සිංහල භාෂා තරගාවලියේ අත්අකුරු එවැගේම ගද්‍ය රචනා යන අංශවලින් තුන්වන ස්ථානය දිනා ගන්න අතරම සමාජ විද්‍යා තරගාවලියේ සමස්ත ලංකා 6 වන ස්ථානයට හිමිකම් කියන දියණියයි. මීළඟට සම්මාන ලබන්නේ විද්‍යාලයේ ගෞරවනීය තවත් තරුවක් වන ටී.එම්. නුවන්සා දිනෙත්ගේ ප්‍රේමරත්න ආදරණීය දිනය විසින්. ඇය පළාත් තරගාංශයේ සිංහල භාෂා තරගාවලිය තුල අත්අකුරු ප්‍රථම ස්ථානයක් සමස්ත ලංකා කුසලතා සම්මානත් පාසලට දිනා දෙන්නේ පාසල අභිමානයෙන් මුළු ලංකාව තුළම ඔසවා තබමින්. මෙවැනි ආදරණීය මව්වරුනි පියවරුනි ගෞරවනීය සභාවලිය අමුතරින් විද්‍යාලයේ 2024 වර්ෂය තුල මෙම දරුවන් නගය කිරීමේ වාර්තා ප්‍රධාන උත්සවයේ පළමු අදියර. ඉතින් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා හදතාව මහාවිද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් එන්.ජී. සුමතිපාල මහතා වගේම විද්‍යාලයේ නියෝජිත විදුහල්පතිතුමිය ඒ.ඩබ්ලිව්.එල්.ටී.කේ ආබේකෝන් මහත්මියනි මෙම ගෞරවනීය අවස්ථාව වෙන ඔබගේ සපතේ